මේ ආහාර වර්ග 6 කැමට ගන්නවා නම් ඔබේ කෙස් කලබත් දිගු ශක්තිමත් කෙස් කලබක් වේවි. ආයුබෝවන්. ඔබේ කොණ්ඩේ වැවෙන වේගය අඩුද? එහෙම නැත්නම් කොණ්ඩේ අගිසි පුපුරලාද? කොණ්ඩේ කළු වර්ණේ අඩු වෙලාද? එහෙමනම් ඔබ මේට පිළීමක් විදියට නොයෙකුත් ෂැම්පු වර්ග දාලා නාන්නත් ඒ වගේම තෙල් වර්ග ගන්නත් පුරුදු වෙලා ඇති. මේ තෙල් සහ ෂැම්පු වර්ග වල අන්තර්ගත වෙලා තියෙන්නේ ඇඟට හානි කර නැති රසායනික වර්ග නම් ගැටලුවක් නැහැ. නමුත් මේවා නිෂ්පාදනය සඳහා යොදාගන්නේ රසායනික ද්‍රව්‍ය බොහෝ විට අපේ ශරීරයට අහිත කරයි. අපි ඔබට කිව්වොත් ෂැම්පු වර්ග ඒ වගේම තෙල් වර්ග නැතුව ස්වාභාවික විදියට ඔබට ඔබේ කෙස් කලම සුන්දර කරගන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද? ඉතින් අද අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ අපි ගන්න ආහාරවල පුංචි වෙනසක් කරලා කොහොමද දිගු ශක්තිමත් කෙස් කලඹක් ලබා ගන්න කියන එක. එහෙනම් රැඳිලා ඉන්න knowledge satellite සමගින්. අංක 1. තද කොළ පැහැති පලා වර්ග. සාමාන්‍යයෙන් තද කොළ පැහැති පලා වර්ග ඔබට අඩු මිලට පහසුවෙන් හොයාගන්න පුළුවන්. සමහර පලා වර්ග ඔබට ගෙවත් වෙන්න උනත් හොයාගන්න පුළුවන්. ඒ වගේම මේ පලා වර්ගවල විටමින් හා ಖನಿජ වර්ග බොහෝමයක් අඩංගු වෙනවා. විශේෂයෙන් විටමින් A, විටමින් C, විටමින් D, විටමින් B6 වගේම යකඩ හා මැග්නීසියම් වැනි ಖනිජ වර්ග ඊට අඩංගුයි. මේ විටමින් හා ಖනිජ වර්ග හිස කෙස්වල ඇති සෛල නිරෝගිමත් කරන බව බොහෝ වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. ඉතින් ඔබටත් ඔබේ ආහාරවලට නිවිති, බොකුටු ගෝවා වගේ තද කොළ පැහැයෙන් පලා වර්ග එකතු කරගන්න පුළුවන් නම් ශක්තිමත්, කළු, සුන්දර කෙස් කලබක් හිමි කරගන්න පුළුවන්. අංක 2. පැංගිරි කුලයේ පළතුරු. කෙස් කලඹේ පෝෂණයට ඉතාමත් වැදගත් සංඝටකයක් තමයි විටමින් C කියන්නේ. දොඩම්, ලෙමන් හා දෙහි වැනි පැංගිරි කුලයේ පළතුරු වල විටමින් C බහුලව අඩංගු වෙනවා කියලා ඔබ දැනටමත් දන්නවා ඇති. විශේෂයෙන් වෙනත් ආහාරවල අඩංගු වන යකඩ, විටමින් වර්ග ශරීරයට පහසුවෙන් අවශෝෂණය කරගන්න මේ විටමින් C වල අපූර්ව හැකියාවක් තියෙනවා. ඉතින් එය කෙස් කලඹේ පෝෂණයට ලොකු අත්වලක් වෙනවා. ඉතින් ඔබටත් පුළුවන් නම් ඔබේ ආහාරයටත් මේ වගේ පැංගිරි කුලකයේ පළතුරක් එකතු කරගන්න ඔබටත් දිගු ඒ වගේම සුන්දර වර්ලසක හිමිකාරීත්වය ලැබේවි. අංක 3. බතල. සමහර විට ඔබට ඔබේ හිසකෙස් වර්ධනයේ වේගය අඩු බවක් දැනෙනවා ඇති. නමුත් සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ සම සහ හිසකෙස් කියන්නේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙන දෙයක්. ඉතින් ඔබට දැනෙනවා නම් ඔබේ හිසකෙස් වල වර්ධනයේ වේගය අඩු බව. එහෙනම් ඔබේ ශරීරයේ නිරෝගී නැති බව තමයි එයින් කියවෙන්නේ. මේකට හේතුව වෙන්නේ ඔබේ කෙස් කලම වර්ධනයට අවශ්‍ය පෝෂණය ඔබේ ශරීරය තුළ නොමැතිවීමයි. මේට කදිම විසඳුමක් තමයි විටමින් A කියන්නේ. මොකද විටමින් A වලට විශේෂ හැකියාවක් තියෙනවා ඔබේ කෙස් කලම වර්ධනය කරගන්න. ඉතින් විටමින් A බහුල ආහාරයක් වන බතල ඔබේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන් නම් වඩා දිගු වර්ලසක් හිමි කරගන්න ඔබටත් හැකි වේවි. අංක 4. බිත්තර. ඔබේ හිසකෙස් ඝනව පවත්ව ගන්න කෙරටින් කියන සංඝටකය අවශ්‍ය වෙනවා. ඉතින් කෙරටින් වර්ධනය කරගන්න නම් ඊට අවශ්‍ය ප්‍රෝටීන් සෑම වෙලාවකම ආහාර වේලට එකතු කරගන්න ඕනේ. ඒ අවශ්‍යතාවය සපුරගන්න කදිම ආහාරයක් තමයි බිත්තර කියන්නේ. බිත්තරවල කෙරටින් වර්ධනය කරගන්න අවශ්‍ය ප්‍රෝටීන් බොහෝ අඩංගු වෙන නිසා ඔබේ ආහාරවලට බිත්තර එකතු කර ගැනීමෙන් සුන්දර කෙස් කලඹක් හිමි කරගන්න ඔබටත් පුළුවන් වේවි. අංක 5. අලිගැට පේර. බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි හිසකෙස් අගිසි පැලීම. එයත් විටමින් න්‍යූනතාවයක් නිසා ඇතිවන රෝග තත්ත්වයක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ඉතින් ශරීරයට අවශ්‍ය විටමින්, ಖනිජ ලබා ගන්න හොඳම පළතුරක් තමයි අලිගැට පේර කියන්නේ. අලිගැට පේර සතුවේ ඇති විටමින් A, විටමින් D, විටමින් E, විටමින් B, ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන, මැග්නීසියම්, ෆෝලික් ඇසිඩ් හා යකඩ මගින් රුධිර සංසරණය වඩාත් කාර්යක්ෂම කර හිසකෙස් වල වර්ධනය වේගවත් කරනවා. අංක 6. ඇට වර්ග. හිසකෙස් වර්ධනය අවශ්‍ය තවත් වැදගත් සංඝටකයක් තමයි ඔමේගා 3 කියන මේද අම්ලය. ඔමේගා 3 කියන්නේ ගොඩක් මේද අම්ල වගේ ශරීරයේ නිෂ්පාදනය වෙන මේද අම්ලයක් නම් නෙවෙයි. ඒ නිසා ඔමේගා 3 මේද අම්ලය ආහාර මගින් ශරීරයට එකතු කර ගන්න වෙනවා. ඇට වර්ග බොහෝමයක මේ ඔමේගා 3 කියන මේද අම්ලය බහුලව පවතිනවා. නමුත් ආමන්ඩ්, කජු, වෝල්නට් වැනි ඇට වර්ග ඒ අතරින් විශේෂයි. ඉතින් අද ඉඳන් ඔබේ ආහාර වේලටත් ඇට වර්ග එකතු කරගන්න හැකියාවක් තියෙනවා නම් නිදහස්, සුසිනිදු, අපූර්ව කෙස් කලඹක් හිමි කරගන්න ඔබටත් පුළුවන් වේවි. එහෙනම් මේ ආහාර වර්ග 6 ඔබේ ආහාර වේලට එකතු කරගෙන දිගු ශක්තිමත් කෙස් කලඹක් ලබා ගන්න. ඒ වගේම මේ කියන කරුණු ටිකත් හොඳින් මතක තබා ගන්න. කාර්යබහුල ජීවිතයත් එක්ක ඔබ බොහෝ විට නාන්නේ රැට වෙන්න පුළුවන්. රැට නාන එක හින්දා ඔබට පීනස වැනි රෝග ඇති වුණොත් ඒ ඔබේ කෙස් කලඹට පවා ප්‍රබලව බලපාන්න පුළුවන්. කෙස් හැලෙන එක, කෙස් පැහෙන එක වගේ දේවල් වුණත් වෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් හැම වෙලාවකම උදේට නාන්න පුරුදු වෙන්න. ඒ වගේම නිදිමරණ නිසාත් කොණ්ඩේට වෙන හානිය ප්‍රබල බව බොහෝ වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. කොපමණ වැඩ රාජකාරී තිබුණත් පැය 6ක්වත් නිදාගන්න අමතක කරන්න එපා. මොකද නිින්ද කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේ කියපු හොඳ පුරුදු කලින් කතා කරපු ආහාර වර්ගත් ඔබේ ජීවිතයට එකතු කරගන්න මතක තියාගන්න.
මේ වීඩියෝ ඔබට වැදගත් වුණා කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ආයෙමත් තමු මේ වගේ වැදගත් වීඩියෝවකින්. තාමත් ඔබ knowledge satellite YouTube නාලිකාව subscribe කරලා නැත්නම් මේ දැම්ම පහලින් subscribe කරන්න. ඊට එහා පැත්තේ තියෙන පුංචි සීනුවත් ඔබලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකටත් like එකක් දාන්න. ඔබට නිරෝගීමත් සුබ දවසක්. ආයෙබෝවන්.